හරි මේ ත්‍රිකෝණමිතිය ගන්නක් දීලා තියෙන්නේ මේ සුපිරි පාඩමක පට්ටම පාඩමක ඉතාමත් සරලම ගණක් තමයි මේ දීලා තියෙන්නේ. ත්‍රිකෝණමිතිය කිව්වොත් සුපිරිම පාඩමක්. ඒක කෙලවරක් කියන්නේ පට්ට ලුකුයි අමාරුයි නෙවෙයි පට්ට ලුකුයි පාඩම. පාඩම පට්ට ලුකුයි. හැබැයි ඇති දෙයක්වත් නැහැ. පට්ට කියන්නේ අමාරු සීන්කුත් නැහැ. ගණනකුත් තියෙනවා. ඒක තියෙන්නේ වර ලේසි. එහෙම සීන් නැත් තියෙන්නේ මේ ඇත්තම කිව්වොත් මේ ඕරවල වල ත්‍රිකෝණමිතියක් කරලා තියෙනවානේ. ඒක වෙන්නේ මේ පට්ට පොඩි තනිකරම ඩොට් එකක් වගේ. මේ ඕරවල වල තියෙන ත්‍රිකෝණමිතිය ඇවිල්ලා නිකන් මේ ඩොට් එකක් වගේ. චූටි කොටසක් තමයි ඕරවල දීලා තියෙන්නේ. පට්ටම සරලයි පට්ටම ලේසි. හැබැයි කවුරු හරි දැන් A level වලට මැත්ස් වගේ තෝරගත්තොත් එදාට තීරෙයි O level ත්‍රිකෝණමිතියයි A level ත්‍රිකෝණමිතියයි කොහොමද කියලා. A level ත්‍රිකෝණමිතිය ගත්තොත් පට්ට ලොකු හින්න ලොකු සිලබස් එකක් තියෙනවා. ඒකෙන් අර චූට්ටක් තමයි O level වලට තියෙන්නේ. පට්ටම සරල කොටසක්. ඒ හින්දා A level කොටස් එම තීරෙයි පුදුම වටිනාකමක් තියෙන. කියන්නේ හිතා ගන්න බැරි පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය කියන්නේ. හැබැයි ඒකේ දෙයක්වත් නැහැ පට්ට සරලයි. පට්ටම ආතල් කිල් එකේ ඉන්න පුළුවන් සුපිරි පාඩමක් ඒක. ත්‍රිකෝණමිතිය කියන්නේ එහෙම පාඩමක්. දැන් ඒ යටතේ දැන් ඕල් වලට තියෙන්නේ ඉන්න චුට් ඩොට් එකක් වගේ. චූටි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි ඒ යටතේ දැන් මේ ගානක් කියලා තියෙනවා මොකද්ද? ඒ චූටි කොටසනොත් සරලම ගණක් තමයි මේ දීලා තියෙන්නේ. සුපිරි හදමු ත්‍රිකෝණමිතිය ආෆ් කරන පාඩමක්. අට්ටම පාඩමක් ත්‍රිකෝණමිතිය කියන්නේ මේ හරි sin θ බෙදීම cos θ වල අගය ශ්‍රේණිය කියලා තමයි ගානේ කියන්නේ. ගාන දීලා තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා θ තියෙනවා 5යි 13යි 12යි ප්‍රශ්නයක් නැහැ. ඊට කලින් මම පොඩි තීර කොටසක් කරන්නම් මේ ගාන ඊට පස්සේ හදමු. හරි. දැන් ත්‍රිකෝණයක් ගත්තොත් ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් මම මේ කෝණේ මම මේක θ කියලා ගත්තොත් මෙතන කෝණේ මම විශේෂ කරලා ගත්තොත් අනිත් පාදයන්ට ඔටෝ නම් හැදෙනවා. ඔටෝ නම් හැදෙනවා. ඒ මොකද ඒ කිව්වේ? ඒ කිව්වේ මෙහෙමයි. මේ ත්‍රිකෝණය මම මෙන්න මේ කෝණය සැලකුවොත් මේ කෝණය සලකලා ගත්තොත් මේ කෝණයට ඉස්සරහින් ඉන්නේ සම්මුඛව ඉන්නවනේ මේ පාදයක්. මේ අදාළ කෝණයට ඉස්සරහින් මේ සම්මුඛව ඉන්න කෝණය සම්මුඛව ඉන්න පාදයක් ඉන්නේ. අන්න ඒ පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. ප්‍රශ්නයක් නැහැ. ඕනම ඍජු කෝණේ ත්‍රිකෝණයක මෙන්න මෙතන මේ ඍජු කෝණයට මූලලා ඉන්නේ අර දිගේක ඍජු කෝණයට මූලලා ඉන්නේ කෙලින් ඉස්සරහින් ඉන්නේ ඌ කොහොමද කරන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. දැන් θ කියන්නේ මේ කෝණයට ඉස්සරහින් කියන සම්මුඛව ඉන්න එක අපිට දන්නවා සම්මුඛ පාදය. ඒ වගේම තමයි මේ අනිත් එක කර්ණය. හරි. එහෙනම් මූ මොකද? මේ ත්‍රිකෝණෙත් මේ කෝණෙත් එක ගෑවිලා වගේ එක බද්ධ වෙලා වගේ ගෑවිලා වගේ ඉන්නේ. අන්න ඒ පාදයට කියනවා මොකද්ද? බද්ධ පාදය කියලා. හරි නේද? මේ ත්‍රිකෝණයක කෝණයක් ගත්තොත් ඒ කෝණෙට ඉස්සරහින් ඉන්න එක සම්මුඛ පාදය, ඒ කෝණෙත් එක්ක බද්ධ වෙලා ඉන්න එක බද්ධ පාදය. අර ඍජු කෝණෙට ඉස්සරහින් ඉන්න එක අර මහා එක මොකද? කර්ණය. හරි. ඔන්න එනද පාද නම් කරගත්තා. චූටි මේ සූත්‍ර සමීකරණක තියෙනවා නිකන් පොඩි පිටින් වගේ මේ sin θ කියලා අනුපාතයක් තමයි. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදෙනවා කර්ණයට. සම්මුඛ පාදයේ බෙදෙනවා කර්ණේ පාදයට. හරි නේද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදෙනවා කර්ණේ. මේකේ හැටියට මේ සම්මුඛ පාදයේ දිග සම්මුඛ පාදේ නෝනේ දිගක් තියෙනවා. අන්න ඒක බෙදෙනවා මොකෙන්ද? කර්ණේ දිගින්. එතකොට sin θ කියලා අනුපාතයක් එනවා. ප්‍රශ්නයක් නෑ. cos θ කියලා අනුපාතයකුත් තියෙනවා. ඒකේ ඉන්නේ කොහමද? බද්ධ පාදයෙන් බෙදෙනවා කර්ණේ. ඒ කියන්නේ මේ බද්ධ පාදයේ දිග බෙදෙනවා කර්ණීය දිග. ප්‍රශ්නයක් නැහැ. tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ ඇත්තම කිව්වොත් මේක අයින් කරොත් tan θ කියන්නේ මේ sin θ බෙදීම cos θ. කියන්නේ sin උයි cos උයි වලින් තමයි tan θ හැදෙන්නේ. ඒකත් අයින් කමක් නැහැ. ඒක අයින් කරන්නකෝ. දැන් sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදෙනවා කර්ණේ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදෙනවා කර්ණේ. එහෙනම් tan θ කියන්නේ ඉතිරි වෙච්ච එක මොකද්ද? සම්මුඛ පාදයේ බෙදෙනවා බද්ධ පාදයේ. ඒ කියන්නේ මේ සම්මුඛ පාදයේ දිග බෙදෙනවා බද්ධ පාදයේ දිග. හරි නේද? මේක ඉන්න කයින් කරන්නේ. sin θ කියන්නේ මොකද්ද? මූ බෙදෙනවා මුගෙන්. cos θ කියන්නේ මොකද්ද? මූ බෙදෙනවා මුගෙන්. tan θ කියන්නේ මූ බෙදෙනවා මුගෙන්. ප්‍රශ්නයක් නැහැනේ.
ඔන්න ඔක තමයි මූලික වශයෙන් තියෙන්නේ. මාර වැඩේ කියන කොච්චර කිව්වොත් මේකත් ඕන තරම් පටල ගන්නවා. ඒක පටල ගන්න දෙයක් නෑ මේකේ. පොට්ටම සරලයි. හරියට උඩ දා ගන්න මේක. හරි. තව විශේෂ දෙයක් තියෙනවා මොකද්ද? ඇත්තම කිව්වොත් මේ sin θ cos θ. මේ sin θ වලින් cos θ බෙදුත් ඒක සමාන වෙනවා tan θ ට. පට්ටම සීන් එකක්. ඒ කියන්නේ එක අතකින් අපිට කියන්න පුළුවන් මේ tan θ කියන්නේ sin θ බෙදීම cos θ ට. හරි නේද? උන් මෙහෙන් tan θ වලට දෙකක් තියෙනවා මොකක්ද සූත්‍ර මොනවාද? එකක් තමයි සම්මුඛ පාදයේ බෙදෙන බද්ධ පාදයෙන්. නැත්නම් අර මේ වලින්ම ගේමක් ගහනවා tan θ සමානයි sin θ බෙදීම cos θ. ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි තීරි ටික මේ පට්ටම සරලයි. හරි දැන් මම මේ ක්‍රම දෙකකට හදන්නම්. එකක් තමයි අර නෝමල්ම ක්‍රමයක් හදන්නම්. sin θ කීයද? sin θ. මේ θ ගත්තොත් මේ θ ට සම්මුඛ කවුද ඉන්නේ? සම්මුඛ පාදේ. මේ θ ටත් එක්කම කවුද ඉන්නේ? බද්ධ වෙලා ඉන්නේ කවුද? බද්ධ පාදේ. කොහොමත් මේ ඍජු කෝණයේ ඉස්සරහින් කවුද ඉන්නේ? කර්ණය. හරි නේද? හරි. එහෙනම් sin θ කියන්නේ මොකටද? සම්මුඛ බෙදනවා මගින්ද? කර්ණය. සම්මුඛ මොකද්ද? සම්මුඛ පහයි. කර්ණය කොච්චරද? කර්ණය 13යි. හරි නේද? හරි. එහෙනම් cos θ හොයමු. cos θ. cos θ කියන්නේ මොකටද? බද්ධ බෙදනවා කර්ණය. බද්ධ පාදේ බෙදනවා කර්ණය. බද්ධ පාදේ කියන්නේ මොකටද? මේ කෝණය හැටියට බද්ධ පාදේ වෙilla මු 12. කර්ණය කියන්නේ මොකද්ද? මේ ඉස්සරහින් ඉන්න එක. 13. හරි නේද? අවුලක් නැහැ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේක නපෙන් අහන්නේ මොන බම්බුකටද මේක හෙන්නේ? ඔව් දැන් මේකට යන්නේ එහෙනම් මොකද්ද? මොකද්ද කිව්වේ? දැන් යන one shot මේකට යන්නේ කොහොමද යන්නේ? මේ දෙක අතරින් තමයි යන්නේ. ඒ කිව්වේ sin θ බෙදනවා cos θ කියන්නේ sin θ බෙදීම cos θ කියන්නේ අපි sin θ හොයාගත්ත මොකද්ද? 5 බෙදීම 13. මොකද ගන්නවා මොකෙන්ද? cos θ එකෙන්. cos θ හොයාගත්ත කවුද? 12 බෙදීම 13. හරි නේද? හරි. 5 බෙදීම 13 මම බෙදීම බලෙන් ගුණ කිරීම කරනවා. ඒක කරද්දිම ඒත් එක්ක මේ උඩට මාරු වෙනවා. 13 යට එනවා 12. 13ට 13 කැපිලා යනවා. උත්තරේ නම මොකද්ද? උත්තරේ යනවා 5 වෙදීම 12. පට්ටම සරලයි සුපිරි ත්‍රිකෝණ මිතිය සුපිරි ගණන් තියෙන ත්‍රිකෝණ මිතිය කියන්නේම පට්ට පාඩම. ඊට සරලම සුපිරි ගණන් තියෙන්නේ මේ. හරි 5 වෙදීම 12. ඔන්න sin θ වෙදීම cos θ සමානයි වෙන්නේ මේකට. හරි නේද? හරි. මොකද දෙවෙනි ක්‍රමයකට මම හදන්නම්. ඇත්තටම කියන්නේ මොකද්ද මේ sin θ වෙදීම cos θ කියන මොකද්ද? ඔය අපෙන් අහන tan θ නේද? tan θ. ඇයි sin θ බෙදීම cos θ කියන්නේ මොකීටද? sin θ බෙදීම cos θ කියන්නේ tan θ. එහෙනම් tan θ හොයමු. tan θ සමානයි සූත්‍රය මොකද්ද? tan θ සම්මුඛ බෙදනවා බද්ධින්. tan θ කියන සම්මුඛ බෙදනවා බද්ධින්. සම්මුඛ පාදේ බෙදනවා බද්ධ පාදේ. කොහොමද මේ කෝණයට දාලා සම්මුඛ පාදේ කෝ 5. මේ කෝණයට දාලා බද්ධ පාදේ කෝ 12. ඔයාට උත්තරය ආවා. හරි නේද? මේ ඇවිල්ලා ක්‍රමයකට මේ ඇවිල්ලා දෙක ක්‍රමයකට එකම උත්තරය ආවා. හරි නේද? හරි. ගානට අමතරව ලොකු තිරිකොලත් එක්ක කතා කරලා ලොකු විදියට චූටි දේවල් තියෙන්නේ. හැබැයි පට්ට වටිනකම තියෙන දේවල්. කොහොමද දාගන්නේ මේ ටික අර අපේ පොතේ දාගන්න වෙනවා.